Hello guys, ඉතින් කොහොමද ඔයාලට ඔන්න අදත් ඔයාලා එකතුලා ඉන්නේ view tips අපේ YouTube channel එකෙන් ගෙන අලුත් බලවත් වීඩියෝ එකක්. ඉතින් guys ඔන්න අදත් ඔයාලට අරන් ආවිල්ලා තියෙනවා මොනේ tag වලින් earn කරන්න පුළුවන් සුපිරි website එක. ඉතින් guys වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එකට අලුත් වෙන කෙනෙක් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් guys වැඩි කතා ඕනේ අද අපි යමු වීඩියෝ එකට. හරි guys ඉතින් අපි දැන් බලමු මොකක්ද අද අපි හදන්න වෙබ්සයිට් එක කියලා. ඉතින් මෙන්න මේක තමයි අද අපි හදන්න වෙබ්සයිට් එක. ඉතින් මේක ඇවිල්ලා JPG ෆයිල් PDF කරන වෙබ්සයිට් එක. ඉතින් මේකෙන් පුළුවන් ඔයාලගේ තියෙන JPG ෆයිල් මේකට දාලා ඒක PDF එකක් විදිහට කන්වර්ට් කරගන්න. ඉතින් උදාහරණයක් විදිහට මම මේකට දැන් ඉමේජ් ටිකක් දාලා පෙන්නන්නම්. ඉතින් මං ගාව දැන්ට තියෙන ඉමේජ් දෙකක් මම මේ විදිහට දා ගන්නවා. ඉතින් ඔයාලට පේන විදිහ ඒක අප්ලෝඩ් වුණා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා convert pdf කියලා බටන් එකක්. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට අපේ smart link එක මුලින්ම load වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් ඒ වගේම අපේ ෆයිල් එකක් download වෙනවා automatically. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ pdf එක දැන් හැදිලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් ප්‍රශ්නයක් නැතුව pdf එක හැදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ වෙබ්සයිට් එක වැඩ කරන්නේ. ඉතින් guys මේකෙදි ඔයාලට පේනවා ඇති කිසිම ප්‍රශ්නයක් නැහැ, ලිමිට් එකක් නැහැ, ඉමේජස් ඕන තරම් දාන්න පුළුවන් මේකට. ඊට පස්සේ ඒක PDF කරලා ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේ tool එකේදී අපේ smart link එක දැන් අපි set කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට account එකක් ඕන වෙනවා. ඒක තමයි Monitech account එක. ඉතින් දැන් ඔය Monitech account එකක් තියෙන කට්ටියට ඔයාලට පුළුවන් මේක මේ කොටස skip කරලා link එක දාගන්න විදිය තියෙන වීඩියෝ කොටස බලන්න. ඉතින් මම දැන් Monitech account එකක් හදාගන්න විදිය ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලා මෙන්න මේක search කරන්න ඕනේ Monitech කියලා. ඉතින් මේ විදිහට search කරාම එන පළවෙනි website එක තමයි official website එක. ඉතින් මේකෙදි මෙයාලගේ ගෙවන CPM එකට ගෙවන ප්‍රමාණය ගොඩක් වැඩි. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් මේ Monitech කියන platform එකෙන් ඔයාලට හොඳ ගේමක් ගහගන්න පුළුවන්. ඉතින් guys මේ තියෙන්නේ Monitech official website එකේ. ඉතින් මේකෙදි අපි අලුත් account එකක් හදාගන්න ඕනේ අපේ smart link එක හදාගන්න ඕනේ හින්දා. ඉතින් මෙන්න මේකේ sign up කියලා option එකක් තියෙනවා. මෙන්න මේකට යන්න ඉස්සෙල්ලාම. ඉතින් guys මේකෙදි ඔයාලගේ දැනට තියෙන Gmail account එකක් දාලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන option එකේ යටතේ ගිහිල්ලා මෙන්න මේ තියෙන details ටික fill කරලා ඔයාලගේ අලුත් account එක හදාගන්න. ඉතින් මේකෙදි first name last name email country එක ඒ වගේ තමයි messenger option එක විදිහට ඔයාලට පුළුවන් මේක කැමති එකක් තෝරන්න. ඒ වගේ තමයි ඔයාලගේ phone number එක මෙතනින් දාන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි මේකේ ID verification එකක් තියෙනවා. ඒක ඕනේ වෙන්නේ ඔයා withdraw එකක් ගන්නකොට. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් real details දාලා මේ account එක හදාගන්න ඕනේ. ඉතින් දැනට මගේ account එකක් තියෙන හින්දා මම දැන් මේකට log වෙනවා. ඔයාලා account එකක් හදාගත්තට පස්සේ ඔයාලට log වුණාම මෙන්න මේ වගේ dashboard එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් guys මේකෙදි මෙන්න මේ වගේ list එකක් ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තෙන්. ඉතින් ඒ වගේ තමයි මේකේ පළවෙනි option එක විදිහට තියෙන statistic එකේ මේකෙදි මේ statistic කියන්නේ ඔයාලට පේනවා ඇති ඔයාලගේ CPM එක, profit එක, impression එක, ඒ වගේ තමයි ඔයාලගේ impression hour date එක. මෙන්න මේ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ statistic කියන තැනදී. ඉතින් මේකෙදි ඔයාලට filter කරලා බලන්න පුළුවන් display ad on create ad මොනවද? ඊට පස්සේ selected format මොනවද? මෙන්න මේ විදිහට ඔයාලට filter කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේකේ තියෙනවා මෙන්න මෙතන payment section එකේ. ඉතින් payment section එකේදී ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ කොටස් හතරක් තියෙනවා. ඉතින් ඒකෙදි අන්තිමටම පෙන්නන්නේ ඔයාලගේ දැනට withdraw අරන් තියෙන ප්‍රමාණය. ඒ වගේ තමයි මෙතන ඊගාට පෙන්නනවා hold වෙලා තියෙන balance එක. ඉතින් ඒ වගේ තමයි ඊට පස්සේ approved balance එක කොහමද? total balance එක කොහමද? මෙන්න මේ ටික මෙතන පෙන්නනවා. ඉතින් මේ hold කියන එකේදී ඔයාලගේ balance එක hold වෙනවා මාසයක් වගේ කාලයක්. ඉතින් ඒ මාසෙදී මේ hold වෙච්ච එක රිලීස් වුණාට පස්සේ මෙන්න මේ approved කියන තැනට එනවා. approved කියන තැනට ආවට පස්සේ තමයි ඔයාලට withdraw කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ payment option කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැනට මේකේ තියෙන payment option මොනවද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ option වලින් එකකට withdraw ගන්න. ඉතින් ඔයාලගේ ඩොලර් 5කින් වගේ withdraw එකක් ගන්නවා නම් ඔයාලට PayPal, Skrill වගේ platform එකක් use කරන්න පුළුවන්. ඒ වගේ තමයි මෙතන Skrill use කරනවා නම් ඔයාලගේ KYC එක අනිවාර්යෙන් කරලා දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ payment option බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට.
හරි ඒ වගේ තමයි මේක තියෙනවා guys referral program එකක්. ඉතින් මේක කැමති නම් විතරක් කරන්න පුළුවන් ඔයාලට. referral කරන කට්ටිය වෙනුවෙන් 105 කමිෂන් එකක් මේක හරහා ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මෙන්න මෙතන තියෙන බටන් එක ක්ලික් කරලා ඔයාලගේ referral link එක ඔයාලට ගන්නත් පුළුවන්. ඉතින් දැන් අපි බලමු මෙන්න මේ section එක මොකක්ද කියලා. ඉතින් මේක ඇවිල්ලා අපේ ස්මාර්ට් ලින්ක් එක ජෙනරේට් කරන section එක. ඉතින් මේකෙදී ඔයාලට පුළුවන් ඔයාලගේ ස්මාර්ට් ලින්ක් එක ජෙනරේට් කරලා අරගන්න. ඉතින් ගොඩක් දුරට මේකේ අලුත් account එකක් හැදුව ගමන් එක link එක generate වෙලා තියෙන්නේ. ඉතින් guys මෙතන තියෙන link එක ඔයාලා copy කරලා අරගන්න. ඊට පස්සේ guys අපි බලමු කොහොමද මේක අපේ code එකට දාගන්නේ කියලා. ඔයාලා මුලින්ම මගේ Patreon page එක හරහා මේ website එකට දාලා code එක download කරලා අරගන්න. ඊට පස්සේ මම කරන විදිහටම code එක edit කරගන්න ඕනේ. ඉතින් ඔයාලා website එක download කරලා අරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ file එක උඩ right click කරලා ඒක notepad එකකින් open කරගන්න එක. ඉතින් මේ විදිහට මේක open කරගත්තට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ වගේ code එකක්. ඉතින් මේ code එකේ 161 වෙනි line එකේ තියෙනවා ඔයාලගේ smart link එක දාන්න ඕන තැන. ඉතින් මෙන්න මේතර තියෙන link එක ඔයාලා delete කරගන්න. delete කරලා ඔයාලා අර copy කරගත්ත link එක මෙන්න මෙතෙන්ට paste කරගන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යෙන් code එක save කරගන්න. දැන් අපිට තියෙන්නේ මේක ඉන්ටර්නෙට් එකට දාගන්න. ඉතින් ඒක දාගන්න ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයාලා මුලින්ම සර්ච් කරන්න Netlify කියලා. මේ විදිහට සර්ච් කරාම ඔයාලට එනවා වෙබ්සයිට් එක. ඉතින් මේ වෙබ්සයිට් එකේ ඔයාලා account එකක් හදාගන්න ඕනි මුලින්ම. ඔයාලගේ email එකක් දාලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ වෙබ්සයිට් එක මෙන්න මේ platform එකට upload කරගන්න. ඉතින් මේකෙදි free ඔයාලට මේක post කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ආවට පස්සේ ඔයාලගේ මේ project කියන එක select කරන්න. ඊට පස්සේ ටිකක් පල්ලෙහාටම තියෙනවා මෙන්න මෙතන upload your file කියලා මෙන්න මෙතන ඔයාලට folder එකක් පිටින් upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට file එක විතරක් upload කරන්න පුළුවන්. ඉතින් දැන් මගේ folder එකක් ඇතුලේ තියෙන හින්දා මම folder එක upload කරනවා. හරි මම මේ විදිහට මගේ folder එක මේකට දාගන්නවා. ඉතින් ඔයාලට upload වුණාට පස්සේ මෙන්න මෙතන උඩින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට ඔයාලගේ domain එක. ඉතින් මේක ආවට පස්සේ ඔයාලා යන්න මෙන්න මේ project configuration කියන එකට. ඉතින් මේකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා change project name කියලා option එකක්. මේකට යන්න. මේකට ගිහිල්ලා ඔයාලගේ tool එකේ නම change කරන්න. ඉතින් මම දානවා දැනට මෙන්න මේ විදිහට. මේ විදිහට දාලා මම මේක save කරනවා. හරි guys ඒ name එකකින් එකක් තියෙනවා කියලා තමයි error එක ආවේ. ඉතින් මම මේක පොඩ්ඩක් වෙනස් කරගත්තා. දැන් බලමු අපි මේක වෙනස් වෙනවද කියලා බලමු අපේ domain එක. ඉතින් ඔයාලට පේනවා ඇති කිසි ප්‍රශ්නයක් නැතුව domain එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් දැන් අපිට බලා ගන්න පුළුවන් මේ click කරවොත් අපේ website එක ඔන්න දැන් internet එකට වැටිලා තියෙනවා. ඉතින් guys දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ link එක copy කරලා අරගෙන ඔයාලගේ Facebook group වලට, WhatsApp group වලට, Telegram group වලට share කරන්න. ඉතින් ඒ වගේ තමයි තව social media platform එකකට use කරන්න පුළුවන්. Twitter use කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි LinkedIn use කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ඕන මේක ඔයාලට පුළුවන් මේක හොඳ post එකක් හදලා share කරන්න. ඉතින් අනිවාර්යෙන් මේකට ඔයාලට ලේසියෙන්ම traffic එකක් ගන්න පුළුවන් මේ විදිහට share කරාට පස්සේ. ඉතින් guys අද වීඩියෝ එක ගැන අදහස් පල්ලෙන් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ වගේ අලුත් website ඕනේ නම් ඔයාලට පුළුවන් මගේ Patreon page එක follow කරලා තියාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒවා download කරලා අරගන්න Patreon page එක හරහා. එහෙනම් guys අදට ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.